මේ කේස් මැෂින් එක 6 antenna 6 antenna ඒ කේස් මැෂින් එක අපි ටෙස්ට් කරලා බලන්න හදන්නේ ජෙම් වලට වැඩ කරනවද කියන එක. මේකේ ඇන්ටනා 6ක් තියෙනවා. ඇන්ටනා 6 දැන් මම සෙට් කරන්න යන්නේ නැහැ. මොකද මේ ළඟ තියලා බලන නිසා ලොකු ඇකියුරසි එකක් ඕනේ නැති නිසා. ඒක මොන් කරා. මේක ඩයමන්ඩ් බටන් එකේ බොම මේකපත් වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙයා මෙහෙම තියාගන්නවා. මම සර්ච් කරනවා සාමාන්‍ය විනාඩිය විතර කාලයක් දෙන්න යාට. කරකිලා සර්ච් කරලා යන තැනක අමදිනවා. සර්ච් කරන තත්ත්වෙට තියෙනවා. මේ පැත්ත හරියන්නේ නැත්නම් දිගටම නවතින්නේ නැතුව දිගටම කරගෙනව නම් සාමාන්‍ය විනාඩියක් දෙකක් පෙළලා බලන්න. ඒ කියන්නේ එතන අපි හොයන જાතිය නැහැ. ජෙම් නැහැ. දැන් එයා වටේම බලලා එක පැත්තකට යමු වුණා. අපි මේ පැත්තට යනවා. යනකොට බලන්න මෙහා කරගෙන පටන් ගන්නවා. කොහොම පල්ලෙහාට එන්නේ. ඒතර සද්දෙත් එක්ක කරගෙන පටන් ගන්නවා. ඒ කියන්නේ ජෙම් තියෙනවා වලට. බලන්න වෙනවා. මේ ජෙම් කැල් ටිකක් අපි දාලා තමයි මේක ටෙස්ට් කරේ. ඒකෙන් හොයාගන්න පුළුවන්. මේකේ ගැඹුරක් ගන්නත් පුළුවන්. මෙන්න මෙහෙම මේ පොට් යන තැනට ගිහිල්ලා මෙයාව මෙහෙම කෙලින් තියාගෙන එක ඩිරෙක්ෂන් එකට යන්න. යනකොට මෙයා සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙනවා. අන්නේ ගිය දුර තමයි අපි මේ අත තියෙන තැන එක පොට් එකට ගිහින් අපි බලන જાතිය තියෙන දුර ප්‍රමාණය. එම මේ කේස් මැෂින් එක 6 antenna ඒ කේස් මැෂින් එක අපි ටෙස්ට් කරලා බලන්න හදන්නේ ජෙම් වලට වැඩ කරනවද කියන එක. මේකේ ඇන්ටනා 6ක් තියෙනවා. ඇන්ටනා 6 දැන් මම සෙට් කරන්න යන්නේ නැහැ. මොකද මේ ළඟ තියලා බලන නිසා ලොකු ඇකියුරසි එකක් ඕනේ නැති නිසා. ඒක මොන් කරා. මේක ඩයමන්ඩ් බටන් එකේ බොම මේකපත් වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙයා මෙහෙම තියාගන්නවා. මම සර්ච් කරනවා සාමාන්‍ය විනාඩිය විතර කාලයක් දෙන්න යාට. කරකිලා සර්ච් කරලා යන තැනක අමදිනවා. නවතින්නේ නැතුව දිගටම කරගෙනව නම් සාමාන්‍ය විනාඩියක් දෙකක් පෙළලා බලන්න. ඒ කියන්නේ එතන අපි හොයන જાතිය නැහැ. ජෙම් නැහැ. දැන් එයා වටේම බලලා අපි ඩයමන්ඩ් බටන් එක ඔබනවා. එතකොට දැන් මේ ලයිට් එකපත් වෙනවා. ජෙම් වලට සිලෙක්ට් කරන්න හදන්නේ ඩයමන්ඩ් කියලා දාලා තියෙන්නේ. ජෙම් වල හાર્ඩ්නස් 4 වඩා වැඩි ඒවා. මෙතන ජෙම් තියෙනවා ඉස්සරහා ගෝල් තියෙනවා. ඇන්ගල් කරලා සර්ච් කරන්න. මෙන්න මේ විදිහට. එතකොට යා විනාඩියක් විතර කාලයක් අරගෙන මේක නවතිනවා. ඒ ඩිරෙක්ෂන් එක නැවතුණා. ඔයා මෙන්න මෙහෙම සර්ච් කරන්න ගත්තට ඒක සර්ච් වෙන්නේ නැහැ. මොකද යාට එතකොට හරි අමාරුයි පවර් එක ගන්න. ඒ නිසා පොඩි ඇන්ගල් එකක් අපි සර්ච් කරන පැත්තට තියන්න ඕනේ. මේ පැත්ත හරියන්නේ නැත්නම් දිගටම මෙහෙම කරකි දිනනවා නම් වෙන පැත්තකට හැරෙන්න ඕන. ඒතකොට එයා සර්ච් කරනවා. සර්ච් කරන එක මෙතන නැවතුනාට පස්සේ අපි යනවා ඒ ඩිරෙක්ෂන් එකට. ඩිරෙක්ෂන් එක ගිහලා එක පහ වුණාම මෙයා ආපහු රිවර්ස් වෙනවා. ආපහු අදාළ තැනට ආවම මෙයා රොටේට් වෙන්න පටන් ගන්නවා. රොටේට් වෙන එක ස්ටාර්ට් වුණාට පස්සේ හිමින් සැරේ පාත් කරන්න. ඒතකොට සද්දෙත් එක්කම රොටේට් වෙනවා. ඊළඟට කොහොම තියද්දි මෙයාව නවත්තලා හරියටම පොට් වෙච්ච තැන ඉඳන් එක ඩිරෙක්ෂන් එකට යන්න. යනකොට මෙයා මෙහෙම චේන්ජ් වෙනවා. ඒ චේන්ජ් වෙන තැනට ગેප් එක තමයි මෙතන තියෙන දුර. අපි ඕකම ඔහොමම කරනවා. මෙහා පල්ලෙහාට දාලා. මේක වත් කරගන්නවා. මම නැවතනවා. ඊවම ගියා. අදාළ තැනට ගියාම මෙයා රොටේට් වෙනවා. ඔකත් ඔහොම පල්ලෙහාට යනකොට ස්පීඩ් එක වැඩි වෙනවා. ඒ වගේම සද්දෙත් එනවා. ඊළඟට මේක නවත්තලා පොට් වෙච්ච තැන ඉඳන් එක ඩිරෙක්ෂන් එකකට යන්නේ හිමීන් සැරේ. මෙයා ඒතකොට එකපාරම අනිත් පැත්ත හැරෙනවා. ඒ හැරෙනකොට ගිහලා තියෙන දුර තමයි මේ මැෂින් එකේ ඉඳන් ජෙම් වලට තියෙන දුර වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි බලන්න.